Hello everyone, welcome back to our YouTube channel. ඉතින් මුලින්ම මම ඔයාලට sorry කියනවා මෙච්චර දවසක් ගත්තට අලුත් වීඩියෝ එකක් ආපහු දාන්න. ඇත්තටම ගිය මාසෙම ගොඩක් busy වුණා. ඒ හින්දා තමයි වීඩියෝ එකක් අරන් ඉන්න බැරි වුණේ. ඉතින් මේ vlog එකෙන් අපි ගේන්නේ අපි කොහොමද අවුරුදු සැමරුවේ කියලා. ඉතින් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම මේ vlog එක අප්ලෝඩ් කරද්දී දැන් වෙසකුත් පහු වෙලා ඉවරයි. ඉතින් ඒකට මම ආයෙත් පාරක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි අලුත් අවුරුද්දට ලැහැස්ති වුණු විදිහ. අපි දෙන්නම එකතු වෙලා අපිට පුළුවන් විදිහට මෙහෙම කැවිලි කීපයක් ගෙදරම හැදුවා. ඉතින් ඔයාලා අවුරුදු කාලේ හිටියේ කොහොමද කියලායි කරේ මොනවද කියලායි ඒවත් කමෙන්ට් කරගෙන යන්න. අවුරුද්දට ඔයාලත් මේ විදිහට ගෙවල් වල කැවිලි හැදුවද කියලාත් කමෙන්ට් කරන්න. ඇතරම් මේ vlog එක ගොඩක් fun vlog එකක්. ඒ හින්දා ඉවර වෙනකම් මිස් කරගන්න නැතුව බලන්න. ඔන්න ඔයාලා මේ දකිනා වගේ මේ පාර අවුරුද්දට අපි නම් මේ විදියට මුං කැවුම් හැදුවා. ඊට පස්සේ නාරං කැවුම් හැදුවා, කොකිස් හැදුවා, ආයෙ පැණි වලලු හැදුවා. නැත්නම් උඳු වලලු හැදුවා. මං හිතුවෙත් නෑ මේ වරහට හොඳට එයි කියලා. හැබැයි පළවෙනි පාරෙම මේවා හොඳට රසට කන්න පුළුවන් විදිහට තිබ්බා. ඇත්තටම අවුරුද්දට අපේ ගෙදරට මේ පාරේ යාළුවෝ කට්ටියක් එනවා කිව්වා. ඉතින් ඒ එන හින්දා තමයි අපි මේ විදිහට අවුරුද්දට ලැහැස්ති වුණේ. ඉතින් හදිසියෙ අපි අවුරුදු උත්සවයක් තියන්න ප්ලෑන් කරා. ඉතින් මේ vlog එකේ ඉස්සරහට ඒව ඔක්කොම ඔයාලට තියෙනවා. ඒ හින්දා මම ඒක කලින් කිව්වා වගේ මිස් කරන්න නැතුව ඉවර වෙනකම් vlog එක බලන්න. ඉතින් අපි ගෙදරින් පිට රටින් පිට හිටියත් අපේ දේවල් අපිට පුළුවන් විදිහට සමරන්න ඕනේනේ. ඉතින් ඒ හින්දා තමයි අපිත් මේ විදිහට ප්ලෑන් කරේ අපිට පුළුවන් විදිහට අපේ අවුරුද්ද අපි සමරමු කියලා. ඔන්න ඉතින් අවුරුදු දවසත් උදා වුණා. ආපහු පාරක් මම ඔයාලා හැමෝටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු කෑම මේසෙට මං හදාගත්ත කැවිලි වලින් අග්‍රම කොටස මේ විදිහට හැමදාමත් වගේ බුදුහාමුදුරුවන්ට පූජා කරා. ඒ කියන්නේ බුද්ධ පූජාව තිබ්බා. ඔන්න ඉතින් මේ තමයි අපේ අවුරුදු කෑම මේසේ. අපි ගෙදර හැදුවේ 4යිනේ මෙච්චර කෑම කොහෙන්ද කියලා දැන් ඔයාලා බලනවා ඇති. සමහර කැවිලි අපි කඩෙන් ගත්තා. ඒ වගේම අනිත් දේවල් මං හදපු ඒවා තව යාළුවෙක්ට දීලා යාළුවා හදපු දේවලුත් එක්ක මාරු කරගත්තා. ඉතින් මෙහෙම තමයි අපේ අවුරුදු කෑම මේසේ තිබ්බේ. ඉතින් එහෙනම් මේ vlog එකේ 3 වෙනි දවසට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මේ තමයි මං ඔයාලට කියපු අපි ලැහැස්ති කරපු පුංචි අවුරුදු උත්සවේ. ඉතින් මේක අපි තනියෙන් නෙවෙයි ලැහැස්ති කරේ. අපි තව යාළුවෝ කට්ටියක් එකතු වෙලා තමයි අපි මේක ලැහැස්ති කරේ. ලොකුවට ප්ලෑන් කරේ නෑ. ප්ලෑන් කරන්න වෙලාවක් තිබෙත් නැහැ. අපි අපිට පුළුවන් විදිහට පුංචියට මේ පාර පටන් ගත්තා. ඉතින් අපි ආයේ පාරක් එදත් මේ විදිහට කැවිලි මේසයක් ලැහැස්ති කරා අවුරුදු උත්සවේ පටන් ගන්න කලින්. මොනා කරන්නත් කලින් ඉතින් කාලා බිල් අපි වැඩ පටන් ගන්න ඕනේ නේද? ඒ හින්දා අපි මුලින්ම මේ විදිහට ආහාර අනුභව කරලම අපේ වැඩ පටන් ගත්තා. අපේ අවුරුදු උත්සවයට එදා මේ විදිහට පොඩ්ඩ 4 දෙනෙක් හිටියා. ඉතින් අපි ගොඩක්ම මෙයාලා හින්දා තමයි මේ අවුරුදු උත්සවේ ලැහැස්ති කරේ. මේ විදිහට පළවෙනියටම කණාමුට්ටිය ගානකින් තමයි අපි අපේ පුංචි අවුරුදු උත්සවේ පටන් ගත්තේ. ඉතින් අපි ගොඩක් දවසකින් වීඩියෝ දාන්න බැරි වුණ හින්දා අපේ YouTube channel එක සමහර විට ඔයාලට අමතක වෙලත් ඇති. ඒ හින්දා ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් අපේ වීඩියෝ බලන්න, අපේ වීඩියෝස් වලට කැමති නම් YouTube channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම ඔයා පරණ ඉඳන් බලන කෙනෙක් නම් comment කරගෙන යන්න. ඉතින් මගේ පුංචි කාලේ නම් අවුරුදු මාස කියලා කියන්නේ මම මාස 12න් ආසම මාසයක්.
ඉතින් ඔයාලත් අවුරුදු උත්සවවලට ගියාද අලුත් අවුරුද්දේ වගේ දිනුවද පැරදුනාද මොකද උනේ කියලාත් කමෙන්ට් කරන්න. ඔන්න ඉතින් පොඩි අය තරම් කරලා ඉවරනාට පස්සේ අපිත් පටන් ගත්තා. ඔන්න ඉතින් ලොකු අයගෙන් මුලින්ම කණාමුට්ටිය ගහන්න යන්නේ අපේ අවුරුදු උත්සවයේ ප්‍රධාන සංවිධායක මණ්ඩලයෙන් කෙනෙක් තමයි මේ. ඔන්න මේ ඉන්නේ අනිත් ප්‍රධාන සංවිධායකතුමා තමයි. කණාමුට්ටිය ගහන තරගෙන් කවුරු දිනයි කියලාද ඔයාලා හිතන්නේ ඉතින්? ඔයාලා හිතන කෙනාමද දිනන්නේ කියලා බලන්න වීඩියෝ එක ඉවර වෙනකම් ඉතින් බලන්න. රබන් සුරල්ලදේ ඉරබදුමල් පිපිලා ගම්මැද්දේ කෝල් සිනානදදේ පිකිරි සිනා සද්දේ ගම්මැද්දේ රබන් සුරල්ලදදේ ඉතින් අපි මේ පොඩියට තිබ්බ අවුරුදු උත්සවය ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලාත් කියන්න කොහොමද හොඳයිද කියලාත් කියන්න. අපිට පුළුවන් විදිහට ඉතින් පුළුවන් තරඟ ටික තමයි මේකේ තිබ්බේ. ඒ හින්දා vlog එක ඉවර වෙනකම් බලන්න අපි මොකද කරේ බලන්න. පිපිලා ගම්මැද්දේ කෝල් සිනානදදේ පිකිරි සිනා සද්දේ ගම්මැද්දේ රබන් සුරල්නදදේ අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආයෙත් පාරක් ආදරෙන් මම මතක් කරනවා. මට උනේ මොකද්ද කියලාත් මෙහෙම බලන්නකෝ. මට මේ වීඩියෝ එඩිට් කරද්දි මේව බලද්දි ඇත්තටම අපව hina යනවා. මං ඉතින් ඔයාලට අනිත් ඒවා අපේ voice එකකින්ම අහන්න දෙන්නම්. මෙතනින් එහාට මල්ලකුවට වොයිස් කරන්නේ නැතුව ඉන්නම්. ඔයාලා බලන්නකෝ එදා දවසේ මොකද උනේ කියලා.
ගාලා තියෙන්නේ. තව දකුණට හැල්ලා එන්න. දැන් කෙලින් යන්න. අනේ අපිටවත් අයියා කෙලින්ම යන්න. අයියා චුට්ටක් දකුණට. හරි කෙලින් මොහොම කෙලින්ම. කෙලින්ම යන්න තියෙන්නේ. කෙලින්. හරි ආවා කෙලින්. තව යන්න. අන්න හරි. තව කෙලින් යන්න. හරි. ගැව්වා. හරි. වමට යන්න ඕන ටිකක්. ඔන්න එහෙනම් ෆයිනලි කනාමුට්ටිය වින් කරේ කවුද කියලා ඔයාලා දැක්කන ඔයාලා හිතපු කෙනාමද කියලාත් කියන්න. ඔන්න ඊට පස්සේ තිබි ඉදි කටට නූල දාන තරගේ. ඒකෙන් දෙනුවේ කවුද බලන්නකෝ. ඔන්න ඒ තෑග්ග නම් අපි අපේ ගෙදරට අරගත්තා. මේවා මෙහෙම ආපහු නිවි හැනහිල්ල බලද්දි එදා ඒ දැනෙච්ච සතුට ඊටත් වඩා ආපහු දැනෙනවා. ඔන්න ඊට පස්සේ අපි තිබ්බේ බැලුම් පුපුරන තරගේ. බැලුම් පුම්බල කවුද දිනුවේ බලන්නකෝ. ඇත්තටම මේ දවස හරිම සතුටු දවසක්. බලන්නකෝ අනිත් කට්ටිය තම හොගාලා බැලුම් පුම්බනවා. අපි මේ විදිහට පොඩි අයට වෙනම බැලුම් පුම්බන්න අපහු අවස්ථාවක් දුන්නා. මොකද නැත්තම් අසාධාරණයි නේක. ඔන්න ඊට පස්සේ අපි අලියට හැතියට තරගේ පටන් ගත්තා. ඉතින් මං ඔයාලට කලින්ම කිව්වනේ අපි මේක ලොකුවට ප්ලෑන් කරලා නෙවෙයි පටන් ගත්තේ කියලා. ඉතින් ඒ හින්දා අපි ලොකුවට මෙහෙම කිසිම සෝදානමක් නැහැ. දැන් බෝඩ් එකක් වුණත් අලියට හැදියන්න ලොකුවට හදාගෙන නැහැ. ඉතින් අපේ පොඩි අයත් මේ විදිහට ලොකු අයත් එක්ක හරියට මේ තරඟයට සම්බන්ධ වුණා.
උත්තර දමනවා ලයින් කෙලිම චුඩ වමට නෑ දකුණ විවර ඉතලා වරද්ද නෝනේ හරි බෝඩ් එක දකුණ දකුණට වම්මට කොහෙද පියවන තිබ්බා ඇයි බැම්ම තිබ්බා ඔන්න ඊට පස්සේ අපි සංගීත තොප්පි තරඟේ පටන් ගත්තා. ඇත්තටම එදා වෙදර් එකත් මාරු හොඳට අපිට ඕන විදිහටම තිබ්බ. ලොකුවට අවුවත් නැහැ, ලොකුවට සීතලත් නැහැ. ෂෝක් එකට තිබ්බා එදා. හරිද පොඩියට පටන් ගත්ත අවුරුදු උත්සවයේ මෙච්චර ෆන් දවසක් වෙයි කියලා අපි ඇත්තටම හිතුවේ නෑ. ඒත් එදා දවස පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම මාරම ලස්සන දවසක් වුණා. ඔන්නම ගිහින් සංගීත තොප්පි තරඟේ අන්තිම 3 දෙනාටත් මේ විදිහට ආවා. ඉතින් ඔයාලා හිතන්නේ කවුරු දිනයි කියලාද මේක? ඔන්න ඉතින් අන්තිමට මේ විදිහට සංගීත තොප්පි තරඟෙත් ඉවර වුණා. පස්සේ අපි මේ විදිහට හැන්ද මත දෙහිගෙඩිය අරයි යන තරඟේ කරා. අපිට දෙහිගෙඩිය හොයාගන්න තිබෙන්නේ නැති හින්දා මේ විදිහට අර පිම්පම් බෝල වලට වතුර පුරවලා තමයි අපි ගත්තේ.
දෙහිගෙඩි හොයාගන්න තිබ්බේ නැහැ කියන්නේ අපිට හම්බුන දෙහිගෙඩි ගොඩක් ලොකුයි ඒව හැන්ද තියාගෙන අරන් යන්න අමාරුයි. ඒ හින්දා තමයි අපි මෙහෙම කරේ. ඉතින් ඒ තරගෙත් අපේ පොඩි අයට වෙනමයි ලොකු අයට වෙනමයි විදිහට තිබ්බා. ඔන්න මේ විදිහට ලොකු අයගේ තරගෙත් අපි පටන් ගත්තා. ඊට පස්සේ අපි බනිස් කෑමේ තරගෙ තිබ්බ. හැබැයි ඒක තිබ්බේ අපි පොඩි අයට විතරයි. ඉතින් අපි මේ අවුරුද්දට කරපු මේ පොඩි වැඩේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලාත් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලගේ අවුරුද්දස්ස වගේ මේක හොඳයිද අඩුපාඩු තියෙනවද? අඩුපාඩු අනිවාර්යෙන් ඇති. මොකද අපේ පළවෙනි පාරනේ මේක. ඉතින් ඒ හන්ද අපිට මිස් වෙච්ච දේවල් මොනවද? තව අලුතෙන් ඇඩ් වෙන්න ඕනේ දේවල් මොනවද? හැම දෙයක්ම ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ අවුරුදු vlog එකෙන් පස්සේ අපේ මාර්තු මාසයේ ටස්මේනියා ට්‍රිප් එකේ vlogs ටික මේ මම ඔයාලට අරගෙන එන්නම්. පහුගිය දවස්වල මම කිව්වා වගේ ගොඩක් බිසි වුණ හින්දා තමයි ඒව එඩිට් කරගන්නවත් බැරි වුණේ. එතන vlogs ගොඩක් එන්න තියෙනවා ඉස්සරහට. ඉතින් මම ඒව අරගෙන එන්නම්. ඔන්න ඔහොම ඉතින් බනිස් කෑමේ තරගෙත් අපි මේ විදිහට ඉවර කරා. ඊට පස්සේ අපි තිබ්බේ මේ විදිහට කිරි කෑමේ තරඟය. ඔන්න ඊට පස්සේ අපි කරේ මේ විදිහට බැලුම් බෝල වලට වතුර දාලා අල්ලපු තරඟය. මොකද ඒ දවස්වල අපිට බිත්තර හිඟයක් තිබ්බා. ඒ හින්දා බිත්තර හොයාගන්න කොහෙවත් තිබ්බේ නැහැ. ඒ හින්දා අපි ඒ වෙනුවට මේ තරඟය තමයි කරේ. හැමෝම ලයින් එකට එන්න. ලයින් එක ලයින් එකේ ඉන්න. අඩියක් පස්සට හැමෝම. එකයි. මේගොල්ලෝ මේ ළඟ. හරිද? මම අල්ලගන්න. හරි ඔන්න එකයි. අයියෝ දෙයා. දෙන්නෙක් අවුට්. චුට්ටක් ඈත් වුණා නම් හරි දෙන්න ලේසි. චුට්ටක් අරයට යන්න. ඔන්න මං කවුට් කරනවා. එකයි. හරි. රොට්ටදී ජයග්‍රහණය කරනවා. FM මිල්ස් ෆාම් අධිපති. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපේ පටන් ගත්ත පුංචි අවුරුද්දසෙ ඉවරුනේ. අපි පුංචි කිව්වට බැලුවම අපි ගොඩක් තරඟත් ඉතින් කරලා එදා දවසේ. අවුරුදු උත්සවයේ ඉවර වෙලා ඊට පස්සේ ඉතින් අපි ටිකක් බ්‍රේක් එකක් අරගත්තා. ඊට පස්සේ කට්ටිය මේ විදිහට කාඩ් සෙල්ලම් කරා, පොඩි අය සින්දු කිව්වා. ඊට පස්සේ අපි හවස පොඩි පාටි එකක් ලෑස්ති කරා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට අපේ හවස පාටි එක ලෑස්ති කරා. ඉතින් මෙතනින් එහාටත් මම ලොකුවට වොයිස් කරන්නේ නැතුව ඉන්නවා. මොකද අපි සින්දු කිව්වා නැටුවා. ඉතින් ඒ සින්දු අපි කියපු දේවල් ඒ විදිහට මම ඔයාලට අහන්න දෙන්නම්. මේ විදිහට ඉතින් එළියේ ගිනි මැලයකුත් ගහුවා. වීඩියෝ හරින අපි හරි ආදරේ. මිනිස්සු ආදරේ දිගටම තියාගන්න. ඔස්ලංකා වීඩියෝ එකේ ඉන්න ස්පෙෂල් අපි පොඩ්ඩක් කියන්න ඕනේ මේ ගුවන් නිශානි ගැන ඔයදෙනගේ අවුරුද්දේ ඕගනයිස් කරලා තිබ්බ කෙනෙක්ව ලස්සනට. ඒ නිසා ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම අපි තෑන්ක්ස් කරන්න ඕනේ. නියමයි වැඩි ලස්සන එහෙනම් පාටි එක දිගටම කරන් යන්න. දිගටම ඔස්ලංකා රේඩියෝ තහගරි. ඉතින් මෙතනින් එහාට අපේ ගායකයාගේ වැඩ කොහොමද කියලාත් ඔයාලා බලන්න.
අවුරුදු උත්සවයේ අපේ අවුරුදු දවසේ අපි කරේ මොනවද කියලා ඔයාලා එන්ජොයි කරන්නේ නැති කියලා මං හිතනවා. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. bye bye. Thank you for watching.